අවුරුදු දෙකකට පස්සේ ඔන්න අපි ආය හම්බ වුණා. මේ අපේ කැම්පස් එකේ හොස්ටල් එකේ එක රූම් එකේ අවුරුදු 4ක් තිස්සේ එකට ඉඳපු අපේ සෙට් එක. ඉතින් අපි අන්තිමට හම්බුනේ 2023 අපේ කොන්වොකේෂන් එක දවසේ. එදායින් පස්සේ සෑහෙන ප්ලෑන් කරන්න ගිහින් රණ්ඩු වුණා. උඹලව එකතු කරන්න බෑ කියලා කිව්වා. සමහරු ප්ලෑන් කරා හැම මාසෙකටම එකපාරක් ට්‍රිප් එකක් යන්න කියලා. කොහොම හරි කටින් ට්‍රිප් ගිහිල්ලා අන්තිමේදී අවුරුදු 2කට පස්සේ ඔන්න අපිට පුළුවන් වුණා කට්ටියම සෙට් වෙලා සිරිපාද යන්න. ඔන්න ළමයි මම වැඩිය කතා කරන්නේ නෑ. වොයිස් කට් කරන්නේ නැතුව ඒ විදියටම වීඩියෝස් ටික වොයිස් එක්කම දාලා තියෙනවා. ඕගොල්ලෝ එන්ජොයි කරන්න. මේ තියෙන්නේ මේ අවස්ථාව කියලා මම එක්ස්ප්ලেইন කරන්න යන්නේ නෑ. මගේකින් ගන්නකො ප්ලීස්. මගේකින් ගන්නකො ප්ලීස්. ඒ මගෙත් හොඳයි හෝ. මෙතන ළමයි මදු මුලින්ම ආවා අපිට වීඩියෝ කරගන්න බැරි වුණා. අපි ආපහු වැව්වා ආයෙ අලුතෙන් එන්න කියලා. එන්න හරි ඇක්ෂන්. වරින් නැචරල්. ආන්නේ ඒක නම් මහ ගොම්. අපි කට්ටියම ඇඹිලි පිටියට තමයි සෙට් උනේ එදා දවසේ. මේ සිරිපද යන කලින් දවසේ රෑ. ඉතින් එදා කට්ටිය සැරින් සැරේ තමයි ආවේ. මුලින්ම මම ගියා, ඊට පස්සේ සයිරි ආවා, ඊට පස්සේ මදු, ඊට පස්සේ අන්තිමට තමයි දිනේ ආවේ. මමයි මදුයි බයික් එකෙන් ගියා දිනේව ගන්න. හොඳම වීඩියෝ මොකද කියන්නේ කොටු ෂූට් අපි හැමෝටම අපි අතර තියෙන එක්ස්පීරියන්ස් එක්ක කතා කරන්න ඕපුදූප වෙන් වශයෙන් ගොඩාක් තිබුණා ළමයි. ඉතින් අපි අවස්ථාවක් ලැබුණු ගමන් ඒ ඕපුදූප ටිකත් කතා කරගත්තා. මේ ඉන්නේ අපේ දිනේ සුපුරුදු පරිදි අනේ හොස්ටල් ඉඳෙද්දිත් අපි උදේ පාන්දරට ඒ ළමයට පුදුම වදයක් දුන්නේ. ඒ පුරුද්දටම මෙදත් ඉතින් අපි ආව උදේ මැහැරවලා වීඩියෝ එකක් අරගෙන පොඩි ජොලියක් ගත්තා ඉතින්. එයාට ඒක පුරුදුයි. මේ අපේ දෙවනි දවස. ඒ කියන්නේ සිරිපාදේ නගින දවස. ඉතින් අපි උදෙන්ම ලෑස්ති වෙලා පිටත් වුණා. අපි රත්නපුරට ගිහිලා රත්නපුරෙන් ශ්‍රීපාද මළුවට තියෙන බස් එකේ තමයි සිරිපාදේ ළඟටම ගියේ. මෙතන අපේ සෙට් එකේ අපේ කැම්පස් එකේ සෙට් එක හිටියා. කියන්නේ අපේ රූම් එකේ අපි යාළුවෝ සෙට් එක හිටියා. ඊට අමතරව තව නංගි කෙනෙක් මල්ලි කෙනෙක් අපිත් එක්ක එකතු වුණා. ඒගොල්ලන් අපි එදා තමයි අඳුරගත්තේ. ඊට අමතරව අපේ නඩේ ගුරා කස්තුරි මාමා ඒ කියන්නේ උදේශ අයියා හිටියා. තව කීප දෙනෙක් පිටින් අපිත් එක්ක එකතු වුණා. ඒ කියන්නේ පිටින් කියන්නේ අපි අඳුරන අය. ඔන්න ඉතින් අපි සිරිපාදේ නගින්න පටන් ගත්තා. මේ මගේ දෙවනි වතාව. කෝඩු විදියට සිරිපාදේ නැග්ගෙත් මේ සෙට් එක එක්කමයි. ඒ වතාවේ සයුරි දිනේ අපිත් එක්ක හිටියේ නෑ. ඉතින් මේ අවුරුද්දේ අපි හැමෝටම එකට සිරිපාදේ නගින්න වාසනාව ලැබුණා. කොහොමත් මම ගිය වතාවේ සිරිපාදේ නගිද්දී ප්‍රාර්ථනා කරේ මම මුකුත් ඉල්ලුවේ නෑ. මම හිතාගත්තේ මම නැවත වතාවක් සිරිපාදේ නගිනවා කියලා. හිතුවා වගේම මට ආයෙත් සිරිපාදේ නගින්න වාසනාව ලැබුණා. ඉතින් හොඳට බලාගන්න සිරිපාදේ නැගපු විදිය සහ මම බහින විදිය. ඔන්න ළමයි මම බැහැපු විදිය. අපේ සෙට් එකෙන් ඇත්තටම අමාරුනේ මට. මම හිතාගෙන ගියේ සහ මම කියලා ගියේ සයුරි
සහ දිනේ ওই දෙන්නට අමාරු ඒ දෙන්නගේ කෝඩු ඒ දෙන ෆස්ට් ටයිම්. ඉතින් මම හිතාගෙන ආවේ සයුරිය කරේ තියාගෙන හරි නගිනවා කියලා. අන්තිමේදී සිද්ධ වුණේ ඔක්කොටම එකතු වෙලා මාව කරේ තියාගෙන බස්සන්න. තිලිනයියව ආදරෙන් මතක් කරනවා. තිලිනයිය නිසා තමයි මම හිතේ හයියෙන් ආවේ මම සිරිපාද කොහොම හරි නගිනවා ගිය සැරේ වගේම කිසිම අමාරුවක් නැතුව නැගලා බහිනවා කියලා. තිලිනයියා එන්නේ නැහැයි කියලා මම දන්නේ ගියාට පස්සේ. කොහොම හරි කමක් නැහැ ඉතින්. තිලිනයියව ආවත් ආදරෙන් මතක් කරනවා. අපි මේ ගියේ රත්නපුර පාරෙන්. ගිය සැරේ යද්දි නම් මෙච්චර සෙනග හිටියේ නෑ. උඩදී ඒ කියන්නේ මළුවේදී ගොඩාක් සෙනග හිටියා. හැටන් පාරෙන් ගොඩක් සෙනග ඇවිල්ලා හිටියා. අපි මේ ගියේ මාර්තු මාසේ. ඉතින් මම හිතනවා සිරිපාදේ යනවා නම් හොඳම දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මුල වගේ හොඳයි. මාර්තු අප්‍රේල් වෙද්දි ගොඩක් සෙනග වැඩි. අපි හරිම ආදරෙන් පරිස්සමෙන් ගමන ඉවර කරා. හරිම ආදරණීය ගමනක්, ලස්සන ගමනක්. ටිකක් දුෂ්කර වුණා, මට ටිකක් අමාරු වුණා. කකුල බ්ලොක් වෙලා, දනිස්ස බ්ලොක් වුණා මගේ. ඒක නිසා චුට්ටක් අමාරු වුණා. බහිද්දි ඇත්තටම හිතෙනවා යම් දේවල්. මම ඒක මේ වෙලාවේ කියන්නේ නෑ. අත්දැකීම් තියන අය දන්නවා. හැබැයි බැස්සට පස්සේ ඒ ගමන ගිහින් ආවට පස්සේ මන් දන්නේ පිනක් නිසා වෙන්න ඕනි ආයේ යනවා කියලාමයි හිතට දැනෙන්නේ. ඉතින් ලබන අවුරුද්දෙත් යන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් දිනේ මధు සයුරි වින්ඩි අක්කා ඒ වගේම මාකිවත් ආදරෙන් මතක් කරනවා. අපි පුළුවන් ඉක්මනින් ආය හම්බ වෙමු. ආදරෙන්